වෙල්කම් කියලා ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ Minecraft ටෙක්ස්චර් පැක් හදන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක. අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ Minecraft ටෙක්ස්චර් පැක් වල ටූල් සෙට් එක කොහොමද හදන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලෝ Minecraft ටෙක්ස්චර් පැක් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් මම කරපු පළවෙනි වීඩියෝ එක මේ උඩ පෙන්නන කාඩ් එකෙන් ගිහින් බලන්න. ඒකේ මම ටෙක්ස්චර් පැක් කියන්නේ මොනවද වගේ ටෙක්ස්චර් පැක් එකක් හදන්න අපිට ඕන වෙන්නේ මොනවද කියලා දෙනවා. මං ඔයාලට ෆස්ට් වීඩියෝ එකේදී කිව්වා Minecraft ටෙක්ස්චර් පැක් හදන්න ඕන කරන ඔක්කොම දේවල් ටික මං ඔයාලට බේස් පැක් එකක් විදිහට දෙනවා කියලා. ඔයාලන්ට මේ බේස් පැක් එක දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මගේ වෙබ්සයිට් එකෙන්. ඔයාලන්ට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන් our වෙබ්සයිට් කියලා මං වෙබ්සයිට් එකක ලින්ක් එකක් දාලා තියෙනවා. අන්න ඒ ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි මම දැන් වෙබ්සයිට් එකට ඇහිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු බේස් ටෙක්ස්චර් පැක් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඔයගලන්ට මේ දකුණු අත පැත්තේ උඩම තියෙන ටැබ්ස් වලින් පේනවා ඇති Minecraft Creation කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ව මේ වගේ පේජ් එකකට ලෝඩ් වෙයි. මේ වෙබ්සයිට් එකේ තියෙනවා මම හදපු ටෙක්ස්චර් පැක්ස්. ඔයගලන්ට ඒවා ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් මේ resources pack කියන ටැබ් එකට ගිහිල්ලා. හරි අපි දැන් බලමු බේස් පැක් එක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඔයගොල්ලන්ට බේස් පැක් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් ෆයිල් කියන එක ඇතුළට ගිහිල්ලා. ප්‍රොජෙක්ට් ෆයිල් කියන පේජ් එක ඇතුළට ආවම ඔයගොල්ලන්ට පේන්න තියෙනවා Minecraft ටෙක්ස්චර් පැක් කියලා අයිකන් එක. මේක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ටෙක්ස්චර් පැක් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ටෙක්ස්චර් පැක් එක ඩවුන්ලෝඩ් කරාම ඒක එන්නේ WinRAR ෆයිල් එකක් විදිහට. මුලින්ම ඔයගොල්ලෝ මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න. දැන් ඔයගොල්ලෝ එක්ස්ට්‍රැක්ට් වෙච්ච ෆයිල් එක ඇතුළට යන්න. දැන් ඔයාලට පේනවා main file resources templates කියලා folders තුනක් තියෙනවා. මේකේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ main file කියන එක. ඔයාලා මේ main file කියන එක ඇතුළට යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් assets pack කියලා MC meta file එකක් තියෙනවා. ඒ වගේම PNG file එකක් තියෙනවා. ඔයාලට මේ ටික ඔක්කොම කස්ටමයිස් කරන විදිහ මම එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට කියලා දෙන්න. හරි අපි බලමු මේ බේස් පැක් එකේ තව ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවද කියලා. ඔයගොල්ලන්ට resources folder එකේ බලා ගන්න පුළුවන් sort වර්ග ටිකක්. ඒ වගේම armor template එකක් තියෙනවා. color palette එකක් තියෙනවා. sort shading කරන විදිය තියෙනවා. Minecraft color codes ටිකක් තියෙනවා. මේ Minecraft color codes ඕන වෙන්නේ ඔයගොල්ලෝ resources pack එක Minecraft එකට දාද්දී Minecraft එකේ දැකලා ඇති ඔයගොල්ලෝ Minecraft texture pack එකේ name එක පෙන්නනවා. අන්නේ name එක කස්ටමයිස් කරගන්න අපිට මේක උදව් වෙනවා. හරි අපි බලමු template කියන folder එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇතුලේ තියෙන්නේ ඔයගොල්ලන්ට sky එක හදාගන්න උදව් වෙන template එකක්. මම මේක ගැන ඉස්සරහට වෙනම episode එකක් ගේන්නම්. දැන් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ මේ base pack එකේ මොනවද include වෙන්නේ කියලා. එහෙනම් අපි යම් tool set එක හදන්නේ කොහොමද කියලා බලන්න. ඔයගොල්ලෝ මුලින්ම මම අර first video එකේදී පෙන්නපු software වලින් එකක් open කරගන්න. මම ආයිත් මතක් කරනවා ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවේ නැත්නම් ආයි බලන්න කියලා නැත්නම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මම මේ ඉස්සරහට කරන දේවල්. ඔයගොල්ලන්ට මේ උඩ එන කාඩ් එක ක්ලික් කරලා මේ වීඩියෝ එකට යන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරලා bell notification එක on කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි අපි දැන් බලමු කොහොමද ටෙක්ස්චර් එකක් හදාගන්නේ කියලා. ෆයිල් කියන කොට ක්ලික් කරලා open දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත බේස් පැක් එකේ ලොකේෂන් එකට යන්න. ඒකේ තියෙන main files කියන folder එකේ asset folder එකට යන්න. ඒකේ Minecraft කියන folder එක ඇතුලේ ඇති textures කියලා file එක. අන්න ඒක ඇතුලට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් items කියලා folder එක. අන්න ඒක ඇතුලට යන්න. මේකේ මේ තියෙන sort වර්ග ටික select කරගන්න. diamond sort එක iron sword එක, golden sword එක, ඒ වගේම stone සහ wooden sword උත් select කරගන්න. මේ සේරම select කරලා open දෙන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සේරම open වුණා. ඔයගොල්ලන්ට මෙහෙම zoom කරගත්ත හැකි alt එකයි mouse එකේ scroll wheel එකයි කරකවලා. ඔයගොල්ලෝ මේ texture එක Photoshop එකෙන් open කරගත්තට පස්සේ
මේ ඔයගලන්ට පෙන්නන සෝඩ් එක මෙතනින් අන්ටික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත බේස් පැක් එකේ රිසෝසස් ෆෝල්ඩර් එකේ ඇති සෝඩ් වර්ග ටිකක් අන්න ඒ ටික ඕපන් කරගන්න. මේකේ zoom කරලා ඔයගලන්ට කැමති සෝඩ් එකක් තෝරගන්න. මම තෝරගන්නවා මේ සෝඩ් එක. ඔයගොල්ලෝ මේ සෝඩ් එක ඔයගොල්ලෝ හදන්න යන ටෙක්ස්චර් එකට දාගන්නේ කොහොමද කියලා දැන් කියලා දෙන්න. මුලින්ම ඔයගොල්ලෝ සිලෙක්ෂන් ටූල් එක අරන් මේ සෝඩ් එක වටේට සිලෙක්ෂන් එකක් දාගන්න. ඊට පස්සේ control එකයි C එකයි ප්‍රෙස් කරන්න. හදන්න යන ටෙක්ස්චර් ෆයිල් එකට ගිහිල්ලා ඒක paste කරන්න control V ඔබලා. ඔයගොල්ලෝ දකින්න ඇති දැන් ඒ සෝඩ් එක paste වුණා. මෙතනින් pixels වගේක් අඩුයි. ඒ ටික ඔයගොල්ලන්ට මේ PNG එකේ එහාට මෙහාට කරලා හදාගත්ත හැකි. දැන් ඔයගොල්ලන්ට හිතන ඇති ඔයගොල්ලෝ ගොඩක් resources pack වල දැකලා තියෙන සෝඩ් එක මීට වඩා පොඩි කියලා. ඔයගොල්ලන්ට ඒක පොඩි කරගත්ත හැකි. ආයිත් selection tool එක අරන් පොඩි selection එකක් දාලා move tool එක අරන් ඒ selection එකත් එක්ක texture එක පල්ලෙහාට ඇදගෙන එන්න. මට ඔය size එක හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා මං selection එක අයින් කරගන්නවා. දැන් හරි. අපිට තියෙන දැන් texture එක හදන්න. ඔයගොල්ලෝ මේ තියෙන layer එකට texture එක හදන්න යන්න එපා. මොකද කිව්වොත් background එක අයින් වෙන්නේ නැති හින්දා ඔයගොල්ලෝ අලුත් layer එකක් හදාගන්න. දැන් මං අරගෙන ඔයගොල්ලන්ට දීපු base pack එකේ ඇති color palettes කියලා ෆයිල් එකක්. අන්න ඒක ඕපන් කරගන්න. ඔයගොල්ලන්ට zoom කරාම පෙනේ මේකේ තියෙන colors වගේ. ඔයගොල්ලන්ට short shading වලදී මේක ටික use කරන්න පුළුවන්. short shading වල විතරක් නෙමෙයි අනිත් ඒවා shade කරන්නත් ගන්න පුළුවන් මේ colors ටික. අපි දැන් diamond sword එකනේ හදන්න යන්නේ. මම මෙන්න මේ colors ටික තෝරගන්නවා diamond එකට දාන්න. ඔයගොල්ලෝ eyedropper tool එක අරගෙන මෙතනින් කැමති blue එකක් තෝරගන්න. මම මෙන්න මේ blue එක තෝරගන්න. දැන් ඔයගොල්ලෝ හදන්න texture file එකට ගිහිල්ලා pencil tool එක ගන්න. ඒ වගේම හොඳට බලන්න මෙතනින් මොන layer එකේද ඉන්නේ කියලා. ඔයගොල්ලෝ අලුතින් create කරගත්ත empty layer එක තමයි ඉන්න ඕනේ. මේ layer එකේ නෙමෙයි. හරි මම දැන් එහෙනම් sword එක shade කරන්න පටන් ගන්නවා. මම මේ shade කරන එක fast forward දානවා මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. හරි මම දැන් sword එකේ උඩ කොටස හදාගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති මම අර color palette එකේ තිබ්බ colors ම නෙමෙයි use කරේ. ඒ color එකත් තෝරගෙන මෙතනින් colors හදලා use කරේ. ඔයගොල්ලන්ටත් එහෙම use කරන්න පුළුවන්. දැන් අපි බලමු sword එකේ handle එක කොහොමද හදාගන්නේ කියලා. ඔයගොල්ලෝ handle එක හදාගද්දි මේ මෙතනට wood උනත් use කරේ. මම මේ mouse එකෙන් පෙන්නන ටික. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ මම මේ පෙන්නන ටිකේ use කරන color ටිකම මේ ටිකටත් use කරන්න. ඒක ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්.
තව දෙයක් ඔයගලන්ට කියන්න තියෙනවා. ඔයගොල්ලෝ සෝඩ් එකේ උඩ කොටස ෂේඩ් කරද්දී ඩාර්ක් කලර්ස් යූස් කරන්න එපා. පුළුවන් තරම් ලයිට් කලර්ස් වලින් ෂේඩ් කරන්නම බලන්න. මොකද කිව්වා සෝඩ් එකේ යට ටිකට දාන්න ඕන ඩාර්ක් කලර්ස්. සෝඩ් එකේ යට ටිකට ලයිට් කලර්ස් දාලා හැදුවාම ටෙක්ස්චර් එක ගොඩක් කැත වෙනවා. ඒ නිසා උඩට ලයිට් කලර් දාලා යටට ඩාර්ක් කලර්ස් දාන්නේ. මම එහෙනම් මේ ටික ෂේඩ් කරන එක ෆාස්ට් ෆෝවර්ඩ් දානවා. ඔයගලන්ට මම කිව්වා නේද මේ ටිකට ඔයගලන්ට මේ කලර්ස් මේ හරිය ෂේඩ් කරන්න ගත කලර්ස් ටිකම යූස් කරන්න පුළුවන් කියලා. මම දැන් මේ ටික ෂේඩ් කරන්න හදන මේ කලර්ස් ටිකෙන්මයි. හරි මම දැන් ඒ ටික ෂේඩ් කරා. ඔයගොල්ලෝ මේ ටික ෂේඩ් කරන්න ගත්ත කලර්ස් ටිකම ඕනනම් මේ යට ටික ෂේඩ් කරන්න ගන්නත් පුළුවන්. නැත්තම් මේ උඩ ටික ෂේඩ් කරන්න ගත්ත කලර්ස් ටික යූස් කරන්න පුළුවන්. දැන් මම මේ ටික ෂේඩ් කරන්න හදන්නේ මේ උඩ ටික ෂේඩ් කරන්න ගත්ත කලර්ස් ටිකෙන්. හරි මම දැන් ඩයමන්ඩ් සෝඩ් එක හදාගෙන ඉවරයි. කලින් දාගත්ත ටෙම්ප්ලේට් එක මෙතනින් අයින් කරන්න මේ අයිබෝල් මාක් එක ක්ලික් කරලා දැන් බලමු අපි මේක කොහොමද සේව් කරගන්නේ කියලා. සේව් කරන්න තියෙන්නේ ෆයිල් ගිහිල්ලා එක්ස්පෝර්ට්. මෙතනින් ඔයගොල්ලෝ PNG transparency මේ ටික ඔහොමම තියන්න. මුකුත් වෙනස් කරන්න යන්න එපා. හරි මම දැන් ඉන්නේ අර base pack එකේ textures folder එක ඇතුලේ තියෙන items folder එකේ. ඔයගලන්ට මේ අර අපි කලින් ටෙක්ස්චර්ස් ගත්තේ එඩිට් කරන්න අන්නේ ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්නේ. ඔයගොල්ලෝ මෙතනින් යන ඔයගොල්ලෝ මෙතන සේව් කරන්න කලින් බලන්න ඩයමන්ඩ් සෝඩ් කියන නම හරියට මෙතන ටයිප් වෙලාද කියලා. මේ එන pop up message එක yes දෙන්න. හරි දැන් අපි එක සෝඩ් එකක් හදාගෙන ඉවරයි. මම අනිත් සෝඩ් ටිකත් හදන විදිහ fast forward දාන්න.
මට තව දෙයක් ඔයගලන්ට කියන්න අමතකුණා. ඔයගොල්ලෝ ආයි මේ හැන්ඩල් එක ෂේඩ් කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට කලින් ෂේඩ් කරපු එක මෙතනට කොපි කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද කොපි කරගන්නේ කියලා. ඔයගොල්ලෝ මුලින්ම මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගන්න මේ සෝඩ් එකේ හැන්ඩල් එක වටේට. මේ උඩ සිලෙක්ට් වුණාට කමක් නැහැ. අපිට ඒවා පස්සේ අයින් කරගන්න පුළුවන්. මේක කොපි කරගෙන කලින් දැන් ඔයගොල්ලෝ ෂේඩ් කරන එක උඩට පේස්ට් කරගන්න. මේක ඔයගොල්ලෝ ගානට ඇඩ්ජස්ට් කරගන්න මේ මෙන්න මේ පික්සල් එක මේ කොටුවට එනකම් මේ පික්සල් එක මේ කොනට එනකම් ඔයගොල්ලෝ ගානට ඇඩ්ජස්ට් කරගන්න. දැන් ඔයගොල්ලෝ ආයෙ සිලෙක්ෂන් ටූල් එක කරන් මේ උඩ කොටස ඩිලීට් කරගන්න. දැන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ආයෙ අපි හැන්ඩල් එක හැදුවේ නැහැ. කලින් හදපු සෝඩ් එකෙන් කොපි කරලා මෙතන පේස්ට් කරගත්තා. ඒ වුණාට මේ ටික වෙනස් කරන්න ඕනේ. මේ ටික ඩයමන්ඩ් සෝඩ් එක විදිහට හැදුවේ. අයන් සෝඩ් එක ෂේඩ් කරන්න යූස් කරපු කලර් ටික යූස් කරලා මෙතන හදා ගන්න ඕනේ. මම ඉතුරු සෝඩ් හදන සේරම ටික ෆාස්ට් ෆෝවර්ඩ් දානවා. ඔයගොල්ලෝ දකින්න ඇති දැන් මම ඔක්කොම සෝඩ් ටික ෂේඩ් කරලා ඉවර කරා. ඔයගොල්ලන්ට දැන් මේක ගේම් එකේ කොහොමද පෙන්වන්නේ කියලා බලාගන්නත් ඕනේනේ. දැන් අපි බලමු අපි හදපු ටෙක්ස්චර්ස් ටික කොහොමද Minecraft ගේම් එකට ටෙක්ස්චර් පැක් එකක් විදිහට දාන්නේ කියලා. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත බේස් පැක් එකට මුලින් යන්න. ඒකේ ඇති මේන් ෆයිල්ස් කියලා එක. අන්න ඒකේ මේ තියෙන ෆයිල් සේරම ටික සිලෙක්ට් කරලා add achieve කියන එක උඩ ක්ලික් කරන්න. මතක ඇතුව zip file කියන එක තෝරන්න. මම මේකට නම දෙනවා ටියුටෝරියල් කියලා. හරි ඔයගොල්ලෝ මේකට නමක් දීලා සේව් කරගන්න. මතක ඇතුව මෙතන zip file format එක දෙන්න. ඔයගොල්ලෝ දැන් මේක Minecraft resources pack folder එකට දාගන්න. මම දැන් Minecraft game එක launch කරගත්තා. දැන් ඔයගොල්ලෝ බලන්න Minecraft එක හරියට ඔයගොල්ලෝ දාපු resources pack එක delete කරගෙන තියනවාද කියලා. ඔයගොල්ලෝ දකින්න ඇති මම texture pack එකට නම දැම්මේ tutorial කියලා. මගේ texture pack එක හරියට මෙතනට අරන් තියෙනවා. ඔයගොල්ලන්ගේ texture pack එක
දාපු නමින් මෙතනට වැටෙයි. ඔයගොල්ලෝ හරියට මං කියපු ස්ටෙප් ටික කරා නම් හරි මම දැන් ටෙක්ස්චර් පැක් එක ලෝඩ් කරගත්තා. දැන් අපි බලමු අපි හදපු සෝට් ටික හරියට ඇහිල්ලාද කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි හදපු සෝට් ටික ඒ විදිහටම හරියට ඇහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන අපි හදපු උඩින් සෝඩ් එක, මේ තියෙන ගෝල්ඩන් සෝඩ් එක, එයාගේ මේ තියෙන ස්ටෝන් සෝඩ් එක, මේ තියෙන අයන් සෝඩ් එක, එයාගේ මේ තියෙන ඩයමන්ඩ් සෝඩ් එක. අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ Minecraft texture pack වල tool set එකේ sort ටික හදන විදිය. ඔයගොල්ලන්ට මම ඊළඟ වීඩියෝ එකේදී ඉතුරු tools ටික හදන්නේ කොහොමද කියලා ගේන්න. ඒ වගේම ඔයගොල්ලෝ දකින්න නැති මම sort ටික shade කරද්දී එකම කලර් එක 10-12 පාරක් තෝරලා එකම තැන shade කරා. ඔයගොල්ලන්ටත් හිතට හරියන කලර් එකක් එනකන් එහෙම shade කරගන්න. මොකද හරියන කලර් එක එකපාර තෝරගන්න බෑ. ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතනකන් shade කරගන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ මම Minecraft server එකක් හදනවා. ඔයගොල්ලන්ට මම ඊළඟ වීඩියෝ එකේදී ඒක ගැන වැඩි විස්තර ගේන්නම්. ඒ වගේම මාව subscribe කරලා bell notification එක on කරලාම තියාගන්න අමතක කරන්න එපා. සුබ දවසක්.